තුම්බුතුම් වැඩි ලංකා දෙරණෙන් ඔබ ඉපදිලා ලංකා මාතාවගෙන් ශිල්පය ඔබ ඉගෙනගෙන තියුණු වෙන්න කියලා පුතා ඔස්ට්‍රේලියාවේ ගියා ඔබ වැඩු මව්පියන්ට සැමදාම ඉම්පෙත් මම ගෙනාවා ඉම්පෙත් මම ගෙන එනවා දිගායු දීර්ඝ ආයුෂනේ ඔබේ දෙමව්පියන්ට ලැබේවා ප්‍රාර්ථනා කරන ඔබේ දෙමව්පියන් මතු බුදු වේවා පුතා කීවේ මම දැකලා නැති නිසා මහත්මා ගුණ ඇති අනේ ඔබ මහතෙක් මට මෙලෙස දැනුණා ඔබේ හතින් හදවත හරි ලස්සන බව මට හිතුණා අපේ ආමුදුරු ඔබ ගැන කෙටියෙන් මට පැවසුවා ඒ හින්දා දැකලා නැති වුණත් ඔබ ගැන ගුණ වරුණාගෙන එනවා ඔබත් අනේ මතු දිනයක පෙර භවයක පින් කර ඇති නිසා මම වාගේ දුක් විඳින්න ඔබට අනේ නොම වේවා ඔබ උපයන මුදලින් අපට ආදර දුන්නා ශ්‍රී ලංකාවේ වෙසෙනා මම මේ ලෙස ඔබට අනේ සුභාසිංසනක් නනේ මේගෙන එනවා මම අනේ ඉගෙනගෙනම නැහැලකුවට ඔබ තරම් නමුත් නනේ ඇඟේ තියෙන හැකියාවන් ප්‍රගුණ කරන්න මෙහෙම හිතුවා ඔබ යන පාරේ යන්නට සිහින මාලිගා හදවතේ ඇතුලේ නනි තිබුණා එනමුත් නනේ ඒ සිහින බොඳ වූවා එහෙම කියලා නෑ කිසි දින පසුපසට මම යනවා අපේ පායේ සවිශක්තිය ඇති නිසා රටවට පුරා සම්මා සම්බුදු බුදු මගේ බුදු පියා සයන් අවුරුදු දුක් කරකිය කරපු නිසා ඒ බව මම හදවතින්ම දන්න නිසා ඉතර වෙන්න සංසාරෙන් මේ ලෙසනේ මම පිරුම් පුරා ඔබට අනේ අවසානයේ प्रार्थना गिनेना ඔබ කරන රැකියාවන් හැම දිනකම ඉදිරියටම දියුණුම වේවා යන ඉන ගමනේදී අනේ මේ අතුරු අන්තරාන් ඔබ හට නොම වේවා කිසි කලකදී නොම වේවා ඔබ දුන්නේ ආදාරයෙන් අපි මග එනවා ඔබේ අනේ දීර්ඝායුෂ මම ඔබ හට පැතුවා ඔබේ සියලු පවුලේ ඔබ ආශ්‍රය කරන හිත මිතුරන්ට දූ දරුවන් ඔබේ සෑම දිනකට සුබ පතනව ආශිර්වාදය මම ගෙනගෙනවා ඔබක් නනේ මේ භවයෙන් ඊතර වෙන්න පින් කරගත්තා කිල කියන මහතාගේ නම මම මේ ලෙස අද විරිදියු චුරල් වලින් දුවන සිසාරාගෙන ඉන්න වැරදියතොත් සමා වෙන්න දැනගත්තේ දැන්නේ බව අකිල ඔබත් හැමදාමත් සංසාරෙන් ඈතර ඉන්න ඔබට
ගානේ සවිසක් තියෙන් ඇති වේවා සෑම දිනකදීම සියලු දෙවි දේවතාවෝ ඉන්නා වූ ලංකාදීපය කතරගේ මේ කඳි සුරිඳුගේ ආශිර්වාදය ඔබට එනවාම සම්මන් දෙවිඳුගේ ආශිර්වාදයෙන් ඔබට මම අදගෙන එනවා විෂ්ණු දෙවිඳුගේ නනේ ආශිර්වාදයෙන් ඔබට ගෙන එනවා අකිල මහතන් ඔබ සැමදාමත් දීර්ඝායුෂක් ඔබට මම පැතුවා කෙරෙන කියන කටයුතු මනේ අකිල ඔබ මහතාට මම සුභාසිංසනක් නනේ මේ ගෙන ආවා වෙලා ඉපදීලා මේ ලෝකෙට මේ විසංගනි පුල් ගස්සේ ගොඩ වෙනවා හැම දිනෙක මේ මට බැහැරි අමාරුයි මොන 5 කිලෝ 10ක් විතර වොන් තියෙනවා අර මොකද අවුරුදු 5 වුණාට කමන්නේ වැඩි වෙලින් ලැබෙන්නේ මම දැකලත් නෑ හම්බෙලත් නෑ ඒක හාමුදුරුවෝ වගේ ක්‍රියාත්මක කරන්නේ නේද? මේ හරකින් මන්ට පොල්ලෙක්. එහෙමද? ඔව්. ලොකු සල්ලියක් නෑ මේ රට හිටියක් කියලා ඒවා නේ මාසෙකට ඔය මේ පාර 50000ක් එවුවා බඩු ටිකක් දෙන්න කියලා කට්ටිය. මේ අහම්බෙන් ඔයාගේ මේ හිතේ දෙන්න ඕනේ කියලා. හැකියාව විරුද්ධ කියන එකයි. වෙලාවක විරුද්ධව අපි කියමු ලස්සන. ලස්සන එක කියන්නේ ලියන්න ඕනේ ඉස්සරලා. හාමුදුරුවෝ ඉන්නකම ලියන්න. හදා හදා කිව්වෙත් නේ. ඔව් හදා හදා